la 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 la. La 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 la. Aiskrim. Ayah, mana tak aiskrim yang ada ni? La 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 la. La 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 la. Bukan? Mohani. Ayo, Mohani. ඇත්තටම ඔය දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මිනිස්සුන්ව නිකන් බොරුවට නවත්තන එකයි කරන්නේ. එහෙම කොහොමද වෙන්නේ? තමන්ගේම මිනිස්සෙක්ව ඉස්සෙල්ලාම මෝහණයට කියලා ඒගොල්ලෝ ළඟට ගන්නවා. ඊට පස්සේ ඒ මිනිස්සයාට මොන හරි දෙයක් කියනවා. ඒ මිනිස්සයා කියපු දේ ඒ විදිහටම කරනවා. ඉතින් බලන් හිටපු මිනිස්සු හිතනවා එයාව මෝහණය කළා කියලා. නෑ. එහෙම දේවල් නෑ. ඒ වගේ වංචාල් මේ මං වගේ කෙනෙක් කරනවා දන්නේ. මේ වගේ කෙනෙක්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන්. ඒ මිනිස්සයාගේ වැඩේ හරියට කරගෙන ඉන්නවා. ඔයා නිකන් ඇවිල්ලා අනම්මනම් කියන්න එපා. ඔයා දන්නවද එයාට මොනවද කරන්න පුළුවන් කියලා? මොනවද එයා කරන්නේ? අර බලන්න. මෙන්න මෙහෙම කරනවා. මෝහණයට පාත් වෙන්න. ඔයාගේ මූණ එයාගේ මූණේ හැඩරුවට සමානයි වගේ පේන්නේ. ෆොටෝ එකේ ඔයා සූට් බූට් දාලානේ ඉන්නේ. ඒ වගේම තොප්පියකුත් දාගෙන කන්නරි දෙකකුත් දාගෙන. මොකද මම තමයි. මගේ නම තමයි මෝහණය කරන රෝමියෝ. මං දැන් ඔය මුළු රෝමේ පුරාම ඇවිද්දවනවා. මට වංචාකාරයා කිව්වනේ. දැන් එහෙනම් ඔන්න බලා ගන්න මගේ බලය. මෝහණයට පත් වෙනවා. මෙන්න තියෙනවා කාර් එක. ඔයා කිව්වනේ ඔයාට මේක දැකලා පියාඹන්න ඕනේ කියලා. ඔයාට දැන් දැනෙනවා පියාඹනවා කියලා. මේ මෝහණය කරන රෝමියෝ ඔයාව මුළු රෝමේ පුරාම ඇවිද්දවනවා. පොඩි ළමෙක් වගේ සෙල්ලම් කර විහිළුවක් වෙන්නේ. ඔව් දැන් සාසුන් වෙන්න. ගිහිල්ලා ඔයාගේ යාළුවන්ට පෙන්නන්න ඔයාට කැමති වෙලාවක පියාඹන්න ඕනි කියලා කිව්වහම එවලම පියාඹනවා කියලා. අනිත් වෙලාවට ඔයා නෝමල් විදිහට ඉන්නවා. හරි මම යන්නම්. කාර් එකට thank you. මොලේම ඔය සාලේ ටික දීලා යන්න. නැත්නම් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද මාත්‍යෝ මේ වෙලා තියෙන්නේ? ශ්‍රී කාර්යක කර රවුම් ගහන්නේ පිස්සු. වීවා එකතුණු උකුතේ එකක රස උපරිමයි. ඩබල් පර්ෆියුම් ලුක් සමග දැන් ටිකු කල් පවතින සුන්දෙන්නෙන නව සන්ලයිට් රෝස්. මේකේ මුළු රෝමේ පුරාම ඇවිද්දා. මුළු රෝමේ පුරාම. මුළු රෝමේ පුරාම කිව්වා. එහෙම ගියක් කොහොමද මාත්‍යෝ වෙන්නේ? අනේ මම ආයෙත් පියාඹලා පෙන්නන්නම්කෝ. ඕම් බලන්නකෝ. මේ බලන්න කොලොසියම් එක. ඔන්න නගරේ උඩින් යන්නේ. ඕම් බලන්න. අනේ මාත්‍යෝ බිමට බහිනවා. ආපහු එනවා. අයියෝ මේක. අනේ මාත්‍යෝ ඔයා වශී වෙලා මේ ඉන්නේ. කවුරු හරි ඔයාව මෝහණය කරලා තියෙන්නේ. තේරුණාද? මම මෝහණය කරන රෝමියෝගේ බෝඩ් එක කියෝ හිටියේ. ඒ වෙලාවේ මට මෝහණය කරන රෝමියෝ හම්බ වුණා. එතනින් පස්සේ මට කිසි දෙයක් හරියට මතක නෑ. මොකක් හරි ප්‍රශ්නයක් වුණා තමයි. අපි අම්මා මේක තනිකරම පොලිස් කේස් එකක්. එයා තනිකරම ඔයාව රවට්ටලා තියෙන්නේ. ඉක්මනට යමු. ෂූටින් මාටින් අපි ගිහලා පෙන්නමු. මේ ලකීගෙන් බේරෙන එක අමාරු වැඩක් නෙමෙයි. කරන්න බැරි වැඩක් කියලා. යන්න. අම්මා යයමා. මදේ කොලා මාත්තිනවා යන්න. මෝහණය කරන අය ලෝකට හඳුන්වලා දීලා මටත් අවුරුදු 20ක බලපුරුද්දක් තියෙනවා. All the best. රෝමියෝ ඔයාව රෝමේ පුරාම විදවනවා. එන්න මම මග බලාගෙන ඉන්නේ. අන්න බලන්න රෝමියෝ මහත්තයා අතන ඉන්නවා. මෙන්න ඔයගොල්ලන්ට මංගාව තියෙනවා බයික්. ඔබව බලගන්වන්න 100% සූදානම්. නෙස්ට් මෝල්ඩ්. මට හිතෙන්නේ අපේ ඉන්ස්පෙක්ටර් මහත්තයා හොඳ පාඩමක් උගන්වයි ඔය තක්කඩියට.
ඉස්පෙක්ටර් මහත්තයෝ මොකද වුනේ? ඈ මොකද වුනේ කියන්නකෝ. ඔයා ඒ හොර ගෙඩියව අල්ලගත්තද? එහෙම නැත්නම් ඔයත් ඒකට මෝහණේ වුණාද? මට පේන්නේ එහෙම. සුටියෝ බලන්නකෝ අපි අරගෙන ආවේ කොච්චර වටිනා මෝටර් සයිකල් එකක්ද කියලා බලන්න. මජයි කොලා මගේ අවුරුදු 20ක පළපුරුද්දට මේ වගේ සුපිරි මෝටර් සයිකල් එකක් කවදාවත් දැකලා නෑ. කවුද ඉන්නේ මාත් එක්ක වේගෙ රැගලා රවුමක් යන්න? මහජාතුවා ඔන්න මම ගියා. ඉන්ස්පෙක්ටර් මහත්මයා මජයි කොලා කොහොමද මගේ වැඩ? ඉන්ස්පෙක්ටර් මහත්මයා මාව අල්ලගත්තේ. ඔය කොරගෙන තියෙන්නේ තුන්දෙනා එක්ක මෝහණේ වෙලා නේද ඇවිල්ලා තියෙන්නේ. මේ මහාචාර්යතුමා අපි මේකට මොකක් හරි ගේම් එකක් ගහන්න ඕන. අයියෝ ෂූටියෝ ඒක සුළු දෙයක් මොකක් හරි කරන්න පුළුවන්. හැබැයි ඉස්සර කරන්න එක දෙයක් තියෙනවා මේගොල්ලෝ නවත්තලා ඉන්න ඕනේ. අයියෝ පාරේ අයියෝ හැපි මට බයික් වලලා අවුරුදු 20ක පළපුරුද්දක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. පේමන්ට් එක අයියා. මහාචාර්යතුමා මොනවයි කරන්නේ? මේ බයිසිකල් කාර්යය මම වෙදගෙන යනවා. මජයි කොලා ඔන්න ඉන්ස්පෙක්ටර් ස්ටෑන්ඩ් එක ගහලා. අනේ මට මම ටික යන්න. ඔන්න ජම්ප් එක මම කෙරෙකුණා. ඕන්න පෙන්නා. ඉස්පෙක්ටර් මහත්තයෝ ඔයත් මාධ්‍යවලේ මෝහණේ වෙලා නවතින්න අපිට හෙල්මට් දාන්න නැතුව බයික් වල යන්න බෑ. ටික ඩබල් දාලා යන්නත් බෑ ට්‍රිපල් දාන්නත් බෑ. හිත තේරුණාද? ඉස්පෙක්ටර් මහත්තයෝ ඔයත් අර මාටියා වගේම මෝහණේ වුණා එහෙනම් නේද? ෂූටියෝ යමු. අපි යාගෙන් වාඩුව ගන්න අවස්ථාව එළඹිලා තියෙන්නේ. මේ දාපාර අපි මෝඩයට ඇඳගන්නේ නැහැ. ඇතුළට යන්. ඇතුළට ගිහිල්ලා එකපාරම එයාගේ ඇඟට පැනලා අපි යාව කොහොම හරි අල්ලගන්න ඕනේ. මෝහණය කරන්න එයාට කොහොමදවත් අවස්ථාවක් දෙන්න නම් බෑ. කොහෙද යන්නේ? රෝමියෝ මහත්තයා කෑම කන වෙලාව මේක. අපොයින්ට්මන්ට් එකක් නැතුව આવත් එයාට තරහ ගිහිල්ලා ඔය කට්ටියට යා මෙන්න මෙහෙම කරයි. දැන් ඔය කට්ටියම ඇතුළට යන්න ගිහිල්ලා ගෑනුවගේ ඇඳුම් ඇඳගෙන එළියට එන්න. ඊට පස්සේ හොඳ ඩාන්ස් එකක් දාලා මිනිස්සුන්ව කෝල්මත් කරන්න. කිරි අප්පච්චි එන්නේ ඇතුළට යන්න. මොකද උනේ? අපි මේ කොහෙද ඉන්නේ? නතර කරන්න එපා. හොඳට නටන්න, තව නටන්න. කොහෙන්ද මෙච්චර සෙනගක් මෙතෙන්ට ආවේ? අනික ෂූටියෝ අපි කොහෙන්ද මේ ගෑනු ඇඳුම් හොයාගෙන ඇඳගෙන තියෙන්නේ? එතකොට කෝ අපි ඇඳන් හිටපු ඒවා. ඇඳුම් නග ඇතුලේ තියෙන්නේ. ඕගොල්ලෝ කොච්චර ලස්සනට නටනවද කියනවා බලන්න ක්‍රවුඩ් එක අත්පොලසන්නාද දෙනවා. අයියෝ ඔක නතර කරේ. ඕගොල්ලන්ට හොඳට නටන්න පුළුවන්. නටන්නකෝ නටන්න. මොන ලැජ්ජාවක්ද මේ? මජයි කොලා මාටියෝ යාර රෝමියෝ එක හැපෙන්න ගිය මොඩේකටද? ඉස්බඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? මොනවා හරි හිතන්නකෝ ෂූටියෝ හිතලා කරන්නකෝ. පච්චුණා මහාචාර්යතුමා අපිට පොඩි කණ්ණාඩියක් පාවිච්චි කරලා එයාගේ මේ මෝහන ප්‍රතිකාරය ආපහු අනිත් පැත්තට යවන්න ක්‍රමයක් තියෙනවද කියලා කියන්න බලන්න. මට පොඩි අදහසක් තියෙනවා. අයියෝ මට වෙයි නැත්තේ බඩු තියෙනවා. මේක දාගන්න. ඔය හොඳටම ඇති. ඔය අපිව සෑහෙන්න අපහසයට ලක් කළා. ආයෙසරයක් අපිව මෝහණය කරොත් එහෙම මම බලා ගන්නම්කෝ. අපි එතකොට පොලිසියට කතා කරනවා හරිද? ඇසද මං උනාට පොලිසිය නම්බරක දෙන්නද? රෝමියෝ හෙලව රෝමේ පුරාම ඇවිදවනවා. ඔයගොල්ලෝ ජෝකර්ස්ලා වෙනවා. සංදර්ශනයක් පටන් ගන්නවා. මම තමයි ජෝකර්. කොහොම ඉන්නවා? ඔහේ දැන් මෝහණේ වෙලා ඉන්නේ. මේ සෙනග සේරම මෝහණේ කරන්න. ඊට පස්සේ කියන්න සෙනගට ඔහෙට ගහන්නයි කියලා. එතකොට හරි වැඩි. මට පුළුවන් මෝහණය කරන්න.
දැන් කොහොමද රෝමියෝ හොඳයිද? ඔයා අපි මෝටර් සයිකල් පැද්දෙව්වා. අපිට ගිහලා ඩාන්ස් කරවලා කට්ටියට පෙන්නෙව්වා. නේද? මොහොනේ නැති කරනවා. ඇත්තටම මට කිසි දෙයක් කරන්න ඕනේ උනේ නෑ. මං අවංකව වැඩ කරන ඇට හොඳ මනුස්සයෙක්. මේ මාටි මහත්තයා ඉන්නවනේ. එයා මට වංචාකාරයා කියලා අපහාස කරුවා. ඒක මට දරා ගන්න බැරි වුණා. මට කේන්ති ගියේ පාරේ ඉතින් මං එයාව මෝහණය කරලා යට පිස්සු ඇටුවා. මගේ කේන්ති නිසා තමයි හැම දෙයක්ම වුනේ. අයියෝ ප්ලීස් අනේ මට සමාව දෙන්න. ඇත්තද? එහෙමත් එකක්ද? එහෙමනම් මාත්‍යෝ කරුණා කළ මේ මිනිස්සුගෙන් සමාව ගන්න ඕනේ. මොකද එහෙම මිනිස්සුන්ට අපහාස කරන්න අපිට අයිතියක් නැහැ. තේරුම් ගන්න. අපහාස කරන එක හරි පාපයක්. අනේ අද වෙනකම් මම මෝහණය කරනවා කියලා වංචාකාරයෝ විතරයි දැකලා තියෙන්නේ. සොරි මහත්තයා වරදක් වුණේ. ඔයත් බොරුකාරයෙක් කියලායි මං හිතුවේ. ඒ වුණාට ඔයා කරපු වැඩෙත් එච්චර හොඳ නෑනේ. දැන් ඒ වෑන් වැඩක් නෑ. අපි ඉතින් යාළුවෝ වෙමුකෝ. ඈ හොඳයි එහෙනම් අපි දැන් හොඳම යාළුවෝ. ආයි කවදාවත් මම මගේ බලේ වැරදි විදිහට පාවිච්චි කරන්නේ නෑ. අද හවසට මගේ ෂෝ එකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම බලන්න එන්න. නෑ. අපි දැන් සංදර්ශන ගොඩක් බැලුවනේ. අනිත් එක ඉතින් අපිම කීයක් જાති නම් කෙරුවද?